ඇලහර අමුණ. ඇලහර අමුණ යනු ශ්‍රී ලංකාවේ අනුරාධපුර සහ පොළොන්නරුව යුගවල පැවති විශිෂ්ටතම වාරී තාක්ෂණය මූර්තිමත් කරන මෙරට ප්‍රධානතම ඓතිහාසික වාරී නිර්මාණයකි. ඓතිහාසික පසුබිම සහ නිර්මාණය. මහාවංශයට අනුව මෙම අමුණ පළමුවෙන්ම කරවන ලද්දේ මහසේන් රජතුමා විසිනි. ඒ ක්‍රිස්තු වර්ෂ 274 සිට 301 දක්වා වූ කාලයේදීය. පසුව දෙවන අග්බෝ රජතුමා සහ මහා පරාක්‍රමබාහු රජතුමා විසින් මෙය වඩාත් විශාල කර ප්‍රතිසංස්කරණය කරන ලදී. පරාක්‍රමබාහු රජතුමාගේ මහා පරාක්‍රම සමුද්‍රය පෝෂණය කිරීම සඳහා මෙම අමුණ ප්‍රධාන පදනමක් විය. මාතලේ ලග්ගල කඳුකරයෙන් ඇරඹෙන අඹන් ගඟ හරස් කර ඇලහර ස්ථානයේදී මෙම කළුගල් අමුණ බැඳ ඇත. අමුණෙන් හරවා යවන ජලය කිලෝමීටර් 40කට වඩා දිගැති ඇලහර ඇල එනම් අංගමදිල්ල ඇල ඔස්සේ ගලා බසී. මෙම වාරි පද්ධතිය මගින් ගිරිතලේ වැව, මින්නේරිය වැව, කවුඩුල්ල වැව සහ පරාක්‍රම සමුද්‍රය යන මහා වැව් පෝෂණය වේ. එදා මෙන්ම අදටත් රජරට අක්කර දහස් ගණනක කුඹුරු අස්වැද්දීමට ප්‍රධාන ජලමූලාශ්‍රය වන්නේ මෙම අමුණ සහ ඇල පද්ධතියයි. ගංගේ ජලපහරෙහි සැරපාලනය වනසේ ස්වාභාවික ගල්පර යොදා ගනිමින් ඉතා අඩු බැවුමක් සහිතව සැතපුම් ගණනක් ජලය ගෙන යාමට තරම් වූ තාක්ෂණික දක්ෂතාවයක් මෙහිදී ප්‍රකාශ වේ. අඹන් ගඟ හරහා අතීතයේ විශාල ගල්කුට්ටි යොදා සකස් කළ අමුණේ ඉතිරි කොටස් මෙහිදී දැකගත හැකිය. පැරණි අමුණට ආසන්නයෙන් වර්තමානයේ ජලය පාලනය සඳහා ඉදිකර ඇති නව කොන්ක්‍රීට් අමුණද දැකගත හැකිය. අමුණ ආසන්නයේ ඇති පරාක්‍රමබාහු සෙල්ලිපියද මෙම ස්ථානයේ ඇති වැදගත් ඓතිහාසික සාක්ෂියකි. එවමෙන්ම අඹංගඟින් ජලය හරවා යවන ඇලහැර ප්‍රධාන ඇලමාර්ගයද මෙහිදී දැකගත හැකිය.